ශ්‍රී ලාංකික කාන්තාවක් ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ලැප්ටොප් නිම්නයේ ග්‍රාමීය නිවසක මියගොස් සිටියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ ඝාතනයකින් පසු කළ සියදිවි විනාශ ගැනීමක් ලෙස සලකා ඔස්ට්‍රේලියානු පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකරේ 47 හැවිරිදි චමින්දිකා ජයවර්ධන සහ ඇගේ සහකරු වන 46 හැවිරිදි ඒරන් හැමන්ඩ්ගේ මළසිරුරු මෙම සතිය මුලදී මෝවෙල් අසර හර්නස් ඕකී මැග්‍රාත් නිවසක තිබී සොයාගත් බවයි. දහවල් 12යි කාලට පමණ එම නිවාස වෙත හදිසි සේවයක් ඇඳ වූ අතර එහිදී නිවස තුළ තිබී මල්සිරුරු දෙක සොයාගෙන තිබෙනවා. වාර්තාවලට අනුව සෙන්සුරාදා රාත්‍රියේ විශාල පිපුරුම් හඬවල් දෙකක් ඇසුණු බවත් මුලින්ම එම සද්ද ගිනිකෙලි හෝ හිවලුන් ඉලක්ක කරගත් වෙඩි තැබීමයි විශ්වාස කළ බවත් අසල්වැසියන් ප්‍රකාශ කර තිබෙනවා. මරණ වටා ඇති නිශ්චිත තත්ත්වයන් තවමත් විමර්ශනය කරමින් පවතින බව වික්ටෝරියා පොලිසිය පවසනවා. මොවුන් දෙදෙනා එකිනෙකා හඳුන්වන බවත් සිද්ධිය සම්බන්ධයෙන් දැනට වෙනත් කිසිවෙකු වෙත අවධානය යොමු වී නැති බවත් බලධාරීන් තහවුරු කරමින් තිබෙනවා. විමර්ශන තවදුරටත් සිදු කරන බව තමයි වැඩිදුරටත් දැනගන්නට තිබෙන්නේ.